සබස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙනම් අද අපි බලමු ඔයාලා ප්ලේ ස්ටෝර් එකෙන් සල්ලි දීලා ගන්න ඇප්ස්. ඒ ක්‍රෙඩිට් කාඩ් වලට ෆෝන් එකේ චාර්ජස් වලට සල්ලි දීලා ගන්න ඇප්ස් තියෙනවනේ. අන්න ඒ ඇප් කොහොමද අපි ෆ්‍රී ගන්න කියලා මම අද ඔයාලට කියලා දෙනවා. ඒක ඔයාලට ඕන ඇප් එකක්. හැබැයි මේකෙන් ෆ්‍රී ගන්න බෑ. මේකේ තියෙන ඇප්ස් විතරයි ඔයාලට ෆ්‍රී ගන්න පුළුවන්. මේක ඇත්තටම ඔයා දන්න කාර් සේල් වගේ අන්න ඒ වගේ මේකත් සේල් එකක්. මේක ඇප් සේල් එක. ඔයා මුලින්ම ප්ලේ ස්ටෝර් එකට යන්න. මෙන්න මේ එහෙම ප්ලේ ස්ටෝර් එකට යන්න. ගියට පස්සේ ඔයාලා සර්ච් බාර් එකෙන් සර්ච් කරන්න ඇප් ෆ්‍රී කියලා. ඇප් ෆ්‍රී කියන එක හිබුවට පස්සේ මෙන්න මෙතන උඩම දින A අකුරයි F අකුරයි නිල් පාට බෑග්ග්‍රවුන්ඩ් එකක් ඇතුළත. අන්න ඒක ඔයා ඩවුන්ලෝඩ් කරගන්න. මම දැනටමත් ඇප් එක ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. ඒක නිසා මෙතන ඕපන් තියෙන්නේ. ඉතින් මම ඒක ඕපන් කරන්නම්. මේක ඔයාට පුළුවන් මෙහෙම ඕපන් කරගන්න. මෙන්න මෙහෙම තමයි ඇප් එක ඕපන් වෙන්නේ. ඔයා ඇප් එක ඕපන් කරපු ගමන්ම මෙතන ලෝඩ් වෙලා අදාළ ඇප්ස් ටික වැටෙනවා. ඒ කියන්නේ මේ සතිය ඇතුළත මේ දවස් ඇතුළත ෆ්‍රී දෙන ඇප්ස් ටික තමයි මේ වැටෙන්නේ. ඉතින් මේ ඔයා මේ තියෙන්නේ ගේම්ස් එහෙම මෙතන තියෙනවා. ඔයා දැන් කැමති ඇප් එකක්. මෙන්න කැමරාවක් තියෙනවා. ඔයා මෙන්න මේ කැමරාව ඇත්තටම මේක සල්ලි දීලා ගන්න කැමරාව. මේ කැමරාව ප්ලේ ස්ටෝර් එකේ ඔයාලට නිකන් ඩවුන්ලෝඩ් කරන්න ලැබෙන්නේ නැහැ. මේක සල්ලි දීලා ගන්න එකක්. ඒක නිසා ඔයාලා මේක ටච් කරන්න. ඔයාලට ගන්න ඕන නම් මේ ඇප් එක ටච් කරාට පස්සේ ප්ලේ ස්ටෝර් එකෙන් මේක වැටෙනවා. ඇත්තටම මේ ඇප් එක ඉන්ස්ටෝල් කියලා තියෙනවා. ඔයාලට මේ අවස්ථාවේ මේ ඇප් එක ඉන්ස්ටෝල් කරගන්නට පුළුවන්. මෙතන රුපියල් 175ක් වෙනවා මේ ඇප් එක. ඉතින් ඔයාලට මේ වෙලාවේ දවස් 5යි තව සේල් එක තියෙන්නේ. මෙතන යටින් වැටෙනවා. ඉතින් මේ දවස් 5 ඇතුළත ඔයාලට මේක ෆ්‍රී ඉන්ස්ටෝල් කරගන්නට පුළුවන්. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි මේ ඇප්ස් ෆ්‍රී ගන්න. ඉතින් දවසට සමහර ඒවා දිනවා සතියටත් ෆ්‍රී දෙන ඒවා තියෙනවා. ඇත්ත වශයෙන්ම ඔයාලට මෙතනින් කැමති එකක් තෝරලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. රුපියල් 750ක් විතර වෙන ඇප්ස් තියෙනවා. ඔයාලට ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. සමහර ඇප්ස් MB 2 ඉඳන් ඉහළට තියෙනවා. කිලෝබයිට් ගණන් වලට මේ ඇප්ස් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට ඔයා දන්න ජනප්‍රිය ඇප් එකක් ගන්න බැරි අවස්ථාවක් ඉන්නවනම් ඔයා මේ ඇප් එක ඉන්ස්ටෝල් කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් මේ ඇප් එක ඉන්ස්ටෝල් කරලා තියාගත්තට පස්සේ හදිසියේ සේල් එකට ඒ ඇප් එක දැම්මට පස්සේ ඔයා මේ ඇප් එක නිතරම ඕපන් කරලා බලන්න. ඔයාට ඕන ඇප් එක දාලා තින්න පුළුවන් සේල් එකේ. ඊට පස්සේ ඔයාට ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හොඳයි, මෙන්න මේ විදිහට තමයි ඇප් ෆ්‍රී ගන්නේ. සල්ලි දීලා ඇප් ෆ්‍රී ගන්න ක්‍රමය මේක තමයි. මේකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් අද දවසට නොමිලේ ලබා දෙන ඇප් එක මොකක්ද කියලා. එහෙනම් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. එහෙනම් අදින් වීඩියෝ එකෙන් සමුගන්නවා. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.